මොකද හිතන්නේ අංකි මූවී එක ගැන? මූවී එක ගැන ඉතින් කියන්න තියෙන්නේ ඒකේ ගොඩක් සමාජ පැතිකඩවල් කියනවා. ඒ කියන්නේ පොලිසිය නීතිය ක්‍රියාත්මක කරන ආයතනයක් විදිහට ඒගොල්ලන්ගේ ජීවන රටාව තුළ කොතරම් දුක්ඛම් කටයුතු කියනවාද සහ උගත් කෙනෙක් වුණත් ඒගොල්ලන්ගේ කතාව කියන්නේ මට එතන හරි දුක හිතෙන සිද්ධියක් තියෙනවා. අර ඒක තැනක කියනවා මේ සර්ට් තරුවක් හම්බෙනවා. මට තියෙන එකම තරුව මේකෙන් නිවිලා යනවා. ඒ වගේ ගොඩක් දේවල් අපිට දැනගන්න කියන්නේ මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා මේ මූවී එක ඇතුලේ. ඉතින් මම හිතන්නේ මේ වගේ නිර්මාණ බිහි වෙන්න ඕන. ඒ කියන්නේ තිත්ත වුණත් ඇත්ත කතා කරන නිර්මාණ ලංකාවේ බිහි වෙන්න ඕන. එතකොට පාතාලි කියන එකට වෙනත්ම අර්ථයක් ලබා දුන්නා. ඒ කියන්නේ පාතාලි නේ හැමෝම නූගත් අධ්‍යාපනයක් නැති ඔප්ෂන් එකක් නැති අය නෙමෙයි කියන එක. ඒ කියන්නේ සමාජයේ විසින් තමයි සමහර පුද්ගලයන් ඒ තත්ත්වයට පත් කරනවා කියන එක තමයි මට දැනුනේ. එතන විශේෂ අවස්ථාවක් වැඩියෙන්ම හිතට දැනෙච්ච මොකක් හරි තියෙනවද? මට අන්තිම සීන් එක තමයි. ඒ කියන්නේ එයා අර අන්තිමට එයාගේ ෆෝන් එක අරගෙන account එකකට සල්ලි ට්‍රාන්ස්ෆර් කරනවා. පාතාලි කෙනාගේ එයාගේ වැරද්ද මොක වුණත් ඒ මොහොත ඇතුලේ එයා හරි හොඳ කෙනෙක් සහ මේ යම් කිසි දෙයක් අන්තිමට සංසාරය එයා කතා කරනවානේ රිවර්ස් ස්ටෝන් ගැන කියලා සංසාර චක්‍රය ගැන කතා කරලා මේ අර අන්තිමට හරි හොඳ දෙයක් කරන්න කියලා වගේ දෙයක් තමයි කරේ. ඒක මට හරියටම මෙවන අන්තිමට එයාගේ ඇවැස්ස නෑනයි ගෙදරට ගිහින් කිරි කාලා කෑම කාලා එයා යනකොට අර එයාගේ අර account number එක ලියපු කොලේ මෙයා වෙන එක මට හරියට දැනුණා අන්තිමට. එතකොට දැන් එතන ගොඩක් කැරක්ටර්ස් ඉන්නවනේ. දැන් ඒ කැරක්ටර්ස් වලින් මොකද හිතන්නේ ඒගොල්ලන්ගේ ඇක්ටිං ඒ වගේම වට වැඩියෙන්ම ළඟින්ම දැනෙච්ච කැරක්ටර් එක මොකක්ද කියලා කිව්වොත්? මම දන්න තරමින් එතන කියන්නේ කතාවේ හිටපු හැමෝම ලංකාවේ ප්‍රවීණ සහ අපි කියන්නේ සම්භාව්‍ය ගණේ හරිම වෙන වෙනම ඇන්ගල් වලින් නිර්මාණ ටච් කරලා තියෙන අය. මට ඇත්තටම දැනුනේ එතන මේ දැන් සමන පාතාලි කෙනෙක් කියලා අපි හිතන්න එකට වඩා වෙනස්ම සෙන්ටිමෙන්ටල් වැලියු එකක් ඇඩ් කරා කියලා හිතනවා. මම ඒ ඇක්ටර් ගේ නම දන්නේ නැහැ. ඒ චරිතය ගොඩාක් සාධාරණයක් කරා. හයි ලිටරසි රේට් එකක් තියෙන රටක තරුණ පරපුර එයා නියෝජනය කරා. එයාගේ වෘත්තියට එයා මොන දේවල් මොන තීරණ ගත්තත් හරිම සංවේදී සහ හරිම සංකීර්ණයි මට දැනෙන හැටි ඒ වගේ චරිතයක් නිර්මාණය කරන්න. එයා පැනලා යන්න ගොඩක් අවස්ථා එතන තිබ්බත් එයා පැනලා ගියෙත් නෑ. මං හිතනවා ඒ තරුණ පරපුර නියෝජනය කරපු චරිතයක් විදිහට එයා ගොඩක් සාධාරණයක් එයාගේ චරිතයට ඉෂ්ට කරා. ශාම් සහ මහේන්ද්‍ර පෙරේරා ඒගොල්ලෝ දන්න අය කියන්නේ ගොඩක් අපි දන්නවා නිර්මාණ හරහා ඉන්න අනිත් ඔක්කොම අය. ඒවට අර තරුණ ප්‍රජාව නිරූපණය කරපු එකට මං ඒ විදිහට යා නිරූපණය කරපු එකට මං යාට බොහොම ස්තුතිවන්ත වෙනවා. එතකොට දැන් මේක ගොඩාක් ජාත්‍යන්තර සම්මානවලට සම්මාන ලැබිච්ච මූවී එකක්. එතකොට මොකද හිතන්නේ දැන් මෙච්චර කල් හම්බෙච්ච ජාත්‍යන්තර සම්මාන හම්බෙච්ච මූවීස් එක ගත්තාම එතකොට මේ මූවී එක කොයි වගේ තැනකද තියෙන්නේ? ඒක කොච්චර ඩිසර්ව් කරනවද? මට හිතන්නේ it's well deserving සම්මාන ලැබෙනවා කියන එක. මොකද අපි දැන් කතාව ඇතුලේ සමාජ අපි කියන්නේ සමාජ ආර්ථික පසුබිම සහ තරුණ ප්‍රජාවගේ ප්‍රශ්න ගොඩක් කතා කරනවා සහ අර මම දකින හැටියට එක පරපුරවල් වල අපි බූමර්ස් ලගේ ඉඳන් ජෙන් සී ලගේ ඉඳන් ජෙන් එක්ස් මිලේනියල් ඔක්කොගෙම ප්‍රශ්න එක විදිහට කියන්නේ. එතකොට එකේ ඉන්න චීෆ් ටෝන තරුවක් අනික් අයට එක්කෙනෙක්ට හාර්ට් සර්ජරි එකක් තියෙන වයිෆ් ලගේ ඒ ප්‍රශ්න එක සෝෂල් ලේයර්ස් වල ප්‍රශ්න කතා කරනවා. ඒක ඇත්ත. ඒ කියන්නේ ඒක ඒ පැත්තෙන් වෙල් ඩිසර්විං. හැබැයි මට එතනින් එහාට ගියපු මම ලංකාවේ ස්වභාව සෞන්දර්යය ඒ ෂූට් කරලා තියෙන තැන් කඳු ඒ වගේ නකල්ස් කියන්නේ පරිසරය ගැන උගන්වන එක, ඒ වගේම ඇස්ට්‍රොනොමි ගැන උගන්වන එක, ඒ වගේ ගොඩක් දේවල් ඒ පොඩි පැය දෙක ඇතුලේ අපි දකිනවා. මං අන්න ඒකට ගොඩක් කැමතියි. මං හිතන්නේ නිර්මාණයකින් ලැබෙන්න ඕනේ වගේ දෙයක්. නිකන් පැය දෙකක් අපිත් අපේ ටයිම් එක ඉන්වෙස්ට් කරනවානේ. ටයිම් කියන්නේ සිංගල් මෝස්ට් ප්‍රෙෂස් කොමෝඩිටි එකක් විදිහට ඒක හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් මේ මූවී එක බලන්න. එතකොට රේට් කරන්න කිව්වොත් කොයි විදියටද රේට් කරන්නේ? මම රේට් කරනවා
5 out of 5 4.5 වගේ මම කැන 5 වලින් දෙනවා නම් මොකද මේ කැනේ වැරද්දක් නෙමේ සාමාන්‍ය 5 out of 5 දෙනවා එක්සලන්ට් හොඳයි ඒවට සාමාන්‍යයෙන් කට්ටිය කියන හයිපොතෙටිකලි ඒක 5 out of 5 දෙන එක හරි බයස් වගේ නේ හින්දා මම 5ක් සහ 4.5 වගේ ඒ තැනක මම රේට් කරනවා. එතකොට ඔයාට මොකද්ද කියන්න තියෙන්නේ දැන් මූවි එකට ඒ කියන්නේ ඉන්ට්‍රස්ට් නැති කට්ටිය තාම ඉන්න පුළුවන් මූවි එක බලන්න කැමැත්තෙන් ඉන්න කට්ටිය ඉන්න පුළුවන් එතකොට මේ USA වලට මූවි එක ගෙනල්ලා තියෙනවා එතකොට ඒ වගේ ඉන්න ඒ කියන්නේ මේ මූවි එක බලන්න ඉන්න කට්ටියට ඔයාට මොකද්ද කියන්න තියෙන්නේ මම හැමෝටම කියන්නේ ඇවිල්ලා නරඹන්න මෙහි රටේ ඉන්නකොට අපි කල්චර්ස් දෙකක හැම වෙලෙම ගැටෙන අය සමහර වෙලාවට වලට ඔයගලන්ට ටච් වෙන්න නැති වෙන්න පුළුවන් හැබැයි ඇවිල්ලා නරඹන්න මොකද සමහර වෙලාවල් වලට මේ වගේ නිර්මාණ හරහා විදේශගත වෙලා ඉන්න අපිට ආයි කනෙක්ට් වෙන්න පුළුවන් ලංකාවත් එක්ක ඉතින් ලංකාවේ සිනමාවට උදව් කරන්න ලංකාවේ ඒ වගේ ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පිනියන් ඒ වගේම ලංකාවේ සිනමාවට ඇවිල්ලා ඉන්න අලුත් පරපුරේ දක්ෂතා ඇවිල්ලා නරඹන්න. ඉතින් පුළුවන් තරම් ඇවිල්ලා නරඹන්න මොකද මෙතනින් එහාට සමාජය ඉස්සරහට යන්න ඕනේ. ඒ හින්දා සිනමාව ඉස්සරහට යන්න ඇවිල්ලා නරඹන්න උදව්වක් විදිහට ඇවිල්ලා නරඹන්න කියලා තමයි කියන්න තියෙන්නේ.